43. 10 විතර දෙකක් එක්කෙනෙක් C10 තව තියෙන. මේකට අපි 10 නාම කියලා හරි වචනේ 10 කියන එක V වලට සාර්ච් කරනවා අනිත් එක ඉවෙනිම දෙකට සාර්ච් කරනවාලු. ඊට පස්සේ මේකේ ප්‍රතිරුත්තාවල එකට සම්බන්ධ කරාම පද්ධතියේ ශක්තිය හනවා. ඒත් අපි මේ දැන් අඳිමු සම්බන්ධ කිරීම මොහොතකට පෙර මෙයා එතකොට ආරෝපණය නො Q සමානයි CV. ඒතර C කියන්නේ C මයි V කියන්නේ V. ඒතර මෙයාගේ CV ආරෝපණයක් තියෙනවා මෙයා CV බෙදීම දෙකක ආරෝපණයක් තියෙනවා. මේ පැත්ත දන තකඩුව මේ පැත්තට ඉන්න තකඩුව. මෙතන සම්බන්ධ කරාට පස්සේ මොකෝ වෙන්නේ? මේ දෙන්නගේ විභව සමාන වෙනවා. ඔන්න මම පොඩි කරලා යන්ද මේ පද්ධතිය විභවයේ V පොදු වර්ගයකටපත් වෙනවා. ඒ වෙනකම් මේකේ ආරෝපණ කොමාරු වෙනවා. ම්ම් ඔව් අපි එහෙනම් ඔන්න මේකට බලමු මොකද උපක්‍රමය කියලා. ඒතර මේ දෙන්නගේ විභව සමාන වෙන්න නම් කො වෙන්න ඕනේ එකම જાතිය දාන්තර දෙකක්නේ. මේ දෙන්නගේ ආරෝපණ සමාන වෙන්න. ඒතකොට මේක සරල තර්කකින් ගන්න පුළුවන් මේව. දැන් හිතන්නකෝ මෙයාට තියෙන ධන CV මෙයාට තියෙන CV බෙදීම දෙකයි. ඒතර සමස්තගේ වෙන්නේ CV බෙදීම දෙකයි. ඒතර ওই CV බෙදීම දෙක කියන එක සමානව දෙන්න බෙදා ගත්තා නම් මෙයාට එනවා මෙයාට එනවා. ඒතර CV බෙදීම දෙක කියන්නේ 4යි. CV බෙදීම දෙකේ දෙක කියන්නේ 4යි. ඔන්නෝම ආවනම් මේ දෙන්නගේ මොකෝ වෙන්නේ විභව සමාන වෙනව නේද? ඇයි ඉතින් මේ දෙන්න සමාන දහරිත්‍රක දෙකක්. ඒතර අනිවාර්යෙන් සමාන දහරිත්‍රක දෙකක විව සමාන සමානාරෝපණ තියෙන්න ඕනේ. ඒතර මේ දෙන්නගේ සමස්තගේ මෙයා ධන හැරෙන එකතු වුණාම CV බෙදීම දෙකයි තියෙන්නේ. ඒතර CV බෙදීම දෙක දෙපැත්තට බෙදලා ගියා CV බෙදීම 4යි. විව සමාන කිරීම වැඩි ගැඹුරට යන්න ඕනේ නැහැ. දැන් අන්න අපි දන්නවා මේ දෙන්නගේ ආරෝපණ ප්‍රමාණය තියෙනවා. අපෙන් අහන්නේ ශක්තිය. ශක්තිය වෙන මොකද සූත්‍රේ? එහෙනම් අපි ලියනවා Q සමානයි කියන්නේ අපි V දන්නවා Q වර්ගයට 2C කියන සූත්‍රය දානවා. ඒකට ඒක දහරිතකයක අපි ශක්තිය ලියමු W1 ශක්තිය. ඒතකොට පළවෙනි එකේ ශක්තිය ගත්තොත් Q කියන්නේ කවුද? CV බෙදීම 4 වර්ගය බෙදීම 2C. අන්න අපිට එනවා එතකොට C වර්ගය V වර්ගය බෙදීම මෙතනින් 16 වැඩි කිරීම 2 වැඩි කිරීම C. ඒතර 1C එකක් කැපෙනවා. ඒතර අපිට එනවා CV වර්ගයට 32ක්. ඒ වගේ දෙන්නෙක් ඉන්න නිසා CV වර්ගයට 16ක්. එහෙනම් පද්ධතියේ ශක්තිය වෙන්නේ CV වර්ගයට 16. උතරට 2.